හරි. දැන් අපි හදන්න යන්නේ 2023-24 පේපර් එකේ දෙක කොටසේ පළවෙනි ගාන. ඒක තියෙන්නේ සුළු පොලියයි වැල් පොලියයි දෙකම සෙට් කරපු ගාන. ඒකට ඒකෙත් තියෙන ප්‍රතිශත සම්බන්ධ ගැටලුවක්. හරිනේ? රයිට් අපි බලමු. ඒකට වැල් පොලිය කියන එක දැන් මම ගාන හදන්න කලින් විස්තර කරලා ඉන්න. වැල් පොලිය කියන්නේ දැන් අපි අවුරුදු 3කට ඩිපොසිට් කරා කියලා හිතන්නකො මුදලා. පළවෙනි අවුරුද්දේ පොලිය ගණනය කරලා පළවෙනි අවුරුද්දේ තැන්පතු මුදලයි පොලියයි එකතු කරලා ඒ ලැබෙන මුදලට තමයි දෙවෙනි මුදලේ පොලිය ගණනය කරන්නේ. ඒතකොට දෙවෙනි අවුරුද්දේ හදන්නේ. ඒතකොට ඒ පොලිය කලින් තිබ්බ පොලියයි මුළු මුදලට ඇඩ් කරලා ඒන උත්තරෙන් පොලිය හදන එක තමයි කරන්නේ. වැල් පොලිය කියන්නේ දෙන්න පොලියටත් පොලිය හදනවා. සුළු පොලිය කියන්නේ මුලදී තැන්පත් කරපු ගානටම තමයි අවුරුදු කීයේ ගියත් පොලිය හදන්නේ. එතකොට අපිට බැංකු වලින් ගොඩක් වෙලාවට ගෙවන්නේ මේ වැල් පොලිය කියන සිස්ටම් එකට. ඒක අපිට ගොඩක් ලාභයි. හරි? ගාන කියලා බලමු. රාණි 10%ක වාර්ෂික වැල් පොලි අනුපාතිකයක් යටතේ වාර්ෂිකව පොලි ගෙවන බැංකුවක රුපියල් 50000ක මුදලක් අවුරුදු දෙකක් සඳහා තැන්පත් කරයි. හරි? එතකොට මේ වන්න රුපියල් 50000ක් අයිඩියක් ගමු අපි. අවුරුදු දෙකකට තැන්පත් කරනවා. මොකද්ද මේක වැල් පොලිය? වැල් පොලිය කියන එකත් මතක තියාගන්න. අවුරුදු දෙක අවසානයේ ඇයට ලැබෙන මුළු පොලි මුදල සොයා තැන්පතුවේදී මුළු මුදල ගන්න එක කරන්නේ. ඒතර මේ බලන්නකෝ පළවෙනි අවුරුද්දට රුපියල් 50000ට පොලිය අය කරනවා. දෙවෙනි අවුරුද්දට මේ ආපු පොලියට මේ මුදල ඇඩ් කරලා එන මුදලට තමයි පොලිය අය කරන්නේ. එහෙනම් පළවෙනි අවුරුද්දට පොලිය මම මේ ගාන හැබැයි හදලා තියෙන්නේ පස්සේ වෙනනම් කටුවට දැන් හදන්න. ඒකට කොහොමද රුපියල් 50000ක් තියෙනවා. 100කට 10ක් තව පොලිය ගෙවන්නේ නේ. 100ට 10යි කියලා දීලා තියෙනවනේ. කියන්නේ හැම රුපියල් 100කටම 10ක් පොලිය ගෙවනවා. 100කට 10යි. එහෙනම් මේ 100කට 10 නම් 50000ට. 100කට 10 නම් 50000ට. ඔච්චර කතාව. ප්‍රතිශත ගණන්. භාග සම්බන්ධ තීරීම තමයි. 100කට 10යි එහෙනම් 50000ට. මේ බලන්න. බිංදුවකට බිංදුවක් සුළු වුණා බිංදුවකට බිංදුවක් සුළු වුණා. එහෙනම් මට රුපියල් 5000ක් අවුරුද්ද අවසානයේ පොලිය විතරක් ගෙවනවා. එතකොට මගේ account එක දිහා බැලුවම අවුරුද්ද ඉවර වෙනකොට 50000 එකතු කිරීම 5000ක් තියෙනවා. එහෙනම් පළවෙනි අවුරුද්ද ඉවර වෙන විට තැන්පතු මුදල තියෙනවා. තැන්පතු මුදල කීයද? 50000 එකතු කිරීම 5000. ඒ කියන්නේ 55000ක් මල් ළඟ තියෙනවා. හරිනේ? 50000 ඩිපොසිට් කරා 110 පොලියක් ගෙවුම් 5000ක් ආව අවුරුද්ද අවසානයේ පොලිය. එතකොට සම්පූර්ණ ඩිපොසිට් එක මගේ තියෙනවා 50000 ධන 5000 55000ක්. account එකේ 55000ක් තියෙනවා. වැල් පොලිය කතාවේදී ඊළඟ අවුරුද්දට පොලිය හදන්නේ මේ මුළු මුදලට 50000ට නෙමෙයි 50000 එකතු කිරීම 5000 කියන පොලියෙත් එක්ක තියෙන මුදලට තමයි පොලිය ගණනය කරන්නේ. එහෙනම් දෙවෙනි අවුරුද්දට පොලිය. එහෙනම් කොහොමද හොයන්නේ? මල් ළඟ තියෙන ඩිපොසිට් එක 55000ක් 110ක් ගෙවනවා. හැම රුපියල් 100කටම 10ක් ගෙවනවා. එහෙනම් 55000ට කීයද? 100කට 10 නම් 55000ට. 0.0 සුළු වුණාම රුපියල් 5500ක් එනවා. දැන් බලන්න. පළවෙනි අවුරුද්දට පොලිය 5000යි, දෙවෙනි අවුරුද්දට පොලිය 5500යි. එහෙනම් මුළු පොලිය කීයද? මුළු පොලිය 50000ට එකතු කරන්න ඕනේ 5500. කීයද? රුපියල් 10500යි. එහෙනම් මට අවුරුදු දෙකක් ඉවර වෙද්දී පොලිය විතරක් 10500ක් හම්බ වෙනවා. කීයක් ඩිපොසිට් කරාද? 50000යි. එහෙනම් මුළු තැන්පතු මුදල හොයන්නේ කොහොමද? මුළු තැන්පතු මුදල 50000ක් තිබ්බා. ඒකට එකතු කරනවා 5500ක්. ඒතකොට කීයද උත්තරේ? 5යි sorry 5500 නෙවෙයි කීයද? මුළු පොලිය 10500යි. 50000ට 10500යි. බිංදුවයි මෙතන 5යි බිංදුවයි 60500යි. 50000ට 10500 එකතු කරාම රුපියල් 60500ක් එන account එකේ balance වෙලා තියෙනවා. ඔක තමයි කතාව. ආයෙ පැහැදිලි කරනම් 50000ක් ඩිපොසිට් කරා 110ක වැල් පොලියක් ගෙවනවලු ප්‍රතිශතයක්. අවුරුදු දෙකකට අවසානයේ ඩිපොසිට් එක කීයද කියලා අහන්නේ. මුළු තැන්පතු මුදල අහන්නේ. පළවෙනි අවුරුද්දේ පොලිය හොයන්නේ 50000න් 110ක් තමයි පොලිය. ඩිපොසිට් එක 50000ක් තියෙනවා 50000න් 110ක් 5000යි. දෙවෙනි අවුරුද්ද වෙනකොට එතකොට පටන් ගන්නකොට 50000ට 5000ක් ඇඩ් වුණාම තියෙන ගාණ. ඒ කියන්නේ 55000ක් account එකේ තියෙනවා. මේකට තමයි දෙවෙනි අවුරුද්ද පොලිය. 55000න් 110ක් ඒ කියන්නේ 5500යි. ඒතර පළවෙනි අවුරුද්දේ 5000යි දෙවෙනි අවුරුද්දේ 5500යි කියන්නේ මුළු පොලිය
10500යි. එහෙනම් මුළු තැන්පතු මුදල කියන්නේ 50000ක් තිබ්බා. පොලිය හම්බුණා 10500ක්. ඒ දෙක එකතු කියන්නේ 60500ක් තමයි account එකේ තියෙන්නේ. හරිද? බලවලු අපි විධිමත්ව හදලා තියෙනවා. මෙන්න පළමු වසරට පොලිය. රුපියල් 50000න් 110ක් 5000යි. දෙවෙනි වසරට මුදල. එතකොට මේ 50000ක් තිබ්බා. පොලිය 5000ක් ආවම 50000ට 5000 එකතු වුණාම දෙවෙනි වසර ආරම්භයේදී account එකේ 55000ක් තියෙනවා. දෙවෙනි වසරට පොලිය හොයන්න ඕනේ 55000න් 110ක්. account එකේ balance එක 55000යි. ඒකෙන් 110ක්. ඒ කියන්නේ රුපියල් 5500යි. පළවෙනි අවුරුද්දේ පොලිය 5000යි. දෙවෙනි අවුරුද්දේ පොලිය 5500යි. එකතු කරාම 10500ක පොලියක් සෙට් වෙනවා. එතකොට මුළු තැන්පතු මුදල කියන්නේ පොලිය දන මුලින්ම තැන්පත් කර මුදල. එතකොට මුලින්ම තිබ්බ 50000ක් දැන් මගේ පොලිය තියෙනවා 10500ක් දෙක එකතු කරාම රුපියල් 60500ක බැලන්ස් එකක් account එකේ තියෙනවා. මේක තමයි ගැටලුව. දැන් කියනවා දැන් ඉස්සෙල්ලා අපිට 60500ක් ඩිපොසිට් එක තිබ්බා. දැන් කියනවා රුපියල් 50000ක මුදල එක්තරා මූල්‍ය සමාගමක සුළු පොලි අනුපාතිකයක් යටතේ එක් අවුරුද්දක් සඳහා පමණක් ආයෝජනය කිරීමෙන් ඉහත සඳහන් මුළු පොලි මුදලටම සමාන පොලි මුදලක් ලබා ගැනීමට හැකිය. ඒ කියන්නේ රුපියල් 50000ක් ඩිපොසිට් කරොත් ඉස්සෙල්ලා අපිට පොලි විතරක් ආව කියද්ද 10500ක් ආවනේ. ඒ 10500 ගන්න පුළුවන්ලු අවුරුද්දක් ඉවරනකොට. හරි. රාණි මුල් අවුරුදු දෙකකට පසු බැංකු තැන්පතු ඇති මුළු මුදලම තවත් අවුරුදු දෙකක කාලයකට ඉහත මූල්‍ය සමාගමේ ආයෝජනය කරන්නේ නම් ඇයට මූල්‍ය සමාගමෙන් ලැබෙන පොලි මුදල සොයන්න. දැන් මෙහෙමයි කියන්නේ 50000ක් දැම්මොත් එයාට පොලිය එනවලු 10500ක් අවුරුද්දකට. 50000කට 10500යි. එහෙනම් මේක percentage කරන්නේ කොහොමද? ප්‍රතිශත කරන්නේ නෙමෙයි. 50000කටම 10500ක් ගෙවනවා. 10500ක්. 50000කට 10500යි. percentage කියන්නේ ප්‍රතිශත කියන්නේ මොකද්ද? 100කට කීයද කියන එක. 100කට කීයද? ඕකනේ තේරුම. එහෙනම් මේක ප්‍රතිශත කරන්න නම් 100ට 100න් වැඩි කරනවා. 50000කට 10500 පොලිය ගෙවනවා. එහෙනම් 100ට 100න් වැඩි කරාම වෙනවා ප්‍රතිශතයක් විදිහට පොලිය කොච්චරක් අවුරුද්දකට හම්බ වෙනවද කියන එක. 50000කට 10500 එහෙනම් 100කට. 100න් පංගුවක් තමයි ප්‍රතිශත කියන්නේ. ඒතර මේ බිඳු දෙක සුළු වුණා. මේ බිඳු දෙකට මේ බිඳු දෙක සුළු වුණා. 105 පහෙන් බෙදුවම එනවා 100ට 21ක පොලියක් ගෙවනවා. ඔයා අවුරුදු 200ක් දාලා තිබ්බත් 50000ට 121 ගානේ තමයි පොලිය ගෙවන්නේ. වැල් පොලිය එහෙම නැහැ. පොලියටත් පොලිය ගෙවනවා. මේක එහෙම නැහැ. මුල් මුදලට තමයි පොලිය ගණනය කරන්නේ. එහෙනම් මගෙන් අහන්නේ කීයක්ද දැන්? මගේ account එකේ තිබ්බ ඉස්සෙල්ලා 60500ක් නේ. මේකට අවුරුදු දෙකක් ඩිපොසිට් කරොත් මේ සමාගමේ මට කොච්චරක් ගෙවනවද කියන එක. එතකොට අවුරුද්දකට 121යි. කාටද මේ මුදල්ට ගෙවන්නේ? දෙවෙනි අවුරුද්දටත් මේ මුදල්ටම තමයි ගෙවන්නේ. හරිනේ? එතකොට අපිට මුළු පොලිය හොයන්න පුළුවන් මෙහෙම. මුළු පොලිය. මම ළඟ 60500ක් තිබ්බා. 100කට 21ක් පොලිය ගෙවනවා අවුරුද්දකට. එහෙනම් අවුරුද්දකට 60500ක් ඩිපොසිට් එක සුළු පොලිය ගෙවන්නේ රුපියල් 100කට 21 ගානේ. 100කට 21යි නම් 60500ට. මෙන්න අවුරුද්දකට පොලිය. ඒ වගේ අවුරුදු දෙකකට බලන්න දෙකෙන් වැඩි කරනවා. එතකොට මේ බිඳු දෙක සුළු කරනවා. එතකොට 605. එතකොට 605 වැඩි කිරීම 21 ඒවා දෙකක්. 605 42 වැඩි කරාම උත්තර කියන්නම් 25410. එහෙනම් මේ මුදල අපිට රුපියල් වලින් පොලිය විදිහට හම්බ වෙනවා. හරිනේ? 50000ක් ඩිපොසිට් කරොත් 10500ක පොලියක් අපිට ගෙවනවලු. එහෙනම් 50000කට 10500ක් ගෙවනවා කියන්නේ 100කට කීයක්ද? අපි හැම වෙලාවෙම ප්‍රතිශත කියන්නේ 100න් පංගුනේ. 100කට කීයද? එහෙනම් මෙන්න 100ට 21ක් ගෙවනවා. සුළු පොලිය කියන්නේ කොච්චර කාලයක් තිබ්බත් මුලින් ආයෝජනය කරපු මුදලට තමයි පොලිය හදන්නේ. පොලියට පොලිය හදන්නේ නැහැ. එතකොට අර ඉස්සෙල්ලා තිබ්බ account එක ගන්න 60500 අරන් මේ සමාගමට දානවා. ඒතර අවුරුද්දකට යාර පොලිය හම්බ වෙනවා 100ට 21ක්. 100කට 21 නම් 60500යි. එහෙනම් අවුරුදු දෙකකට බලන්න ඒ උත්තරේ දෙකෙන් වැඩි කරනවා. එතකොට ඉතින් අපිට 25410. මෙන්න මම විදිහවත් ලියලා තියෙනවා. හරි. මෙතන තියෙනවා සුළු පොලි ප්‍රතිශතය. එතකොට 50000ක් ඩිපොසිට් කරා 10500ක් හම්බුණා. එහෙනම් 100න් වැඩි කරාම ප්‍රතිශතය එනවා. අවුරුදු දෙකකට පොලිය මම ඩිපොසිට් කරන්නේ ඇත්තටම 60500ක්.
121ක් පොලි ප්‍රතිශතය අවුරුදු ගාන 2යි. ඒකට මට උත්තර එනවා 25410. හරි. රයිට් අපි දැන් යමු දෙක කොටසේ 8 වෙනි ගාන නිර්මාණ සම්බන්ධ ගැටලුව. ඒකට මේකදී අපිට යූස් කරන්න දෙන්නේ මොකද්ද? අඩි රූලයි කව කට්ටයි විතරයි. වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. ඒක ගානේ තියෙනවා පහත දැක්වෙන ජ්‍යාමිතික නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයේ සහිත සරල ධාරයක් සහ කව කටුව පමණක් භාවිතා කරන්න නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. හරි. පළවෙනිම කියනවා AB සෙන්ටිමීටර් 6ක් වූ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර එහි ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. ඒතර අපිට කෙලින්ම අඩි වල තිබුණ සෙන්ටිමීටර් 6ක් මනින්න බෑ. අපි ටිකක් දිග රේඛාවක් ගහ ගන්නවා. ගහගෙන කැමැති ලක්ෂයක් ලකුණු කරනවා. එතන A කියලා. හරිද? ඒතකොට මෙතන තියලා සරල ධාරය අරගෙන කව කට්ට තියලා සෙන්ටිමීටර් 6ක් ලකුණු කරනවා. දැන් සරල ධාරය කියන්නේ මෙහෙමනේ තියෙන්නේ. ඒතකොට මෙතන බිඳුව තියෙන පරිමාණයේ ඉඳන් 6කින් දැන් මෙතන කව කට්ට තිබ්බා, පැන්සල තිබ්බා ලකුණු කරා. මෙතන කව කට්ට තිබ්බා, පැන්සලෙන් ඡාපයක් කැපුවා, මෙතන තිබ්බා, මෙහෙට ඡාපයක් කැපුවා. මාරු කළා. ඒතකොට මේ දිග සෙන්ටිමීටර් 6යි කියලා මට තහවුරු වෙනවා. මේක AB. හරිද? ඔන්න අපි සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්නේ මෙහෙමයි. නිශ්චිත දිගක් තියෙන සරල රේඛා ඛණ්ඩයක්. දැන් මේකේ ලම්බ සමච්ඡේදකය අඳින්න කියලා කියනවා. ඒ කියන්නේ මේ රේඛාව සමාන කොටස් දෙකකට බෙදාගෙන අංශක 90කින් යන රේඛාව ලම්බ සමච්ඡේදකය. හරිනේ? ඒතර කොහොමද ඒක නිර්මාණය කරන්නේ? මේ AB දිග තියෙනවනේ. ඒතකොට මේකේ මැදට වඩා භාගයට වඩා වැඩි දිගක්. ඒ සෙන්ටිමීටර් 3කට වඩා වැඩි කෙනෙක්. එහෙම අපි හිතලම අඳින්නේ නැහැ නිකන්. දලා දහසක් ගන්නවා මේ වගේ දිගක්. කවකට මෙතන තිබ්බ ගත්තා. මෙහෙට ඡාපය ගත්තා. ඊට පස්සේ B වල තිබ්බා මෙහෙට ඡාපය ගැහුවා. මේක ආකරන්න. මේ කැපෙන ලක්ෂ දෙක ආකරන්න. එතකොට මේක සමාන කොටස් දෙකකට බෙදිලා 90ක් එනවා. ඔන්න සරල රේඛාවකට ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන හැටි. හරිනේ උදා පළවෙනිම කරන්න කියලා කියන්නේ. ලම්බයි සමච්ඡේදනවා කියන සමාන කොටස් දෙකකට බෙදනවා. හරි? ඊට පස්සේ කියනවා AB හි මධ්‍ය ලක්ෂය P. එහෙනම් මේකේ දැන් මධ්‍ය ලක්ෂය කියන්නේ මෙතන P. P හිදී AB රේඛාව ස්පර්ශ කරන්නා වූ A සිට සෙන්ටිමීටර් 5ක් දුරින් O කේන්ද්‍රයේ පිහිටන්නා වූද වෘත්තය නිර්මාණය කරන්න. AB මධ්‍ය ලක්ෂය මේ P ලක්ෂයේදී මේ වෘත්තය ස්පර්ශ වෙන්න ඕනේ. හරිද? A සිට සෙන්ටිමීටර් 5ක් දුරින් O කේන්ද්‍රයේ පිහිටන්නා වූ වෘත්තය නිර්මාණය කරන්න. එතකොට A වල ඉඳන් සෙන්ටිමීටර් 5ක් දුරින් කේන්ද්‍රයේ පිහිටන්න ඕනේ. AB මධ්‍ය ලක්ෂය P හි AB රේඛාව ස්පර්ශ වෙන. මෙතන ස්පර්ශ කරගෙන යන්නත් ඕනේ. A සිට සෙන්ටිමීටර් 5ක් දුරින් O කේන්ද්‍රයේ පිහිටන්නා වූ වෘත්තය. එතකොට අපි දන්නවා මෙන්න මෙහෙම තීරයක් තියෙනවා. මොකද්ද? වෘත්තයකට ස්පර්ශකයක් ගැහුවොත් මේ ස්පර්ශ ලක්ෂයයි කේන්ද්‍රයයි ආකෘතික එක අරය වෙනවනේ. ස්පර්ශයයි අරයයි ලම්බ වෙනවා. ස්පර්ශයයි අරයයි ලම්බ වෙනවා. හරිද? ස්පර්ශයයි අරයයි ලම්බ වෙනවා. එතකොට A සිට 5ක් දුරින්. හරි? A සිට 5ක් දුරින්. එතකොට මේ A වල ඉඳන් 5ක් දුරින්. එතකොට මේකේ ස්පර්ශයයි අරයයි තමයි ලම්බ වෙනවා. කියන මේ තමයි ස්පර්ශ ලක්ෂය. මෙහෙම වෘත්තයක් යන්න ඕනේ. එතකොට මේක ස්පර්ශ ලක්ෂය නම් මේක ලම්බ රේඛාව කියන්නේ මේක මත කොහේ හරි තමයි කේන්ද්‍රය තියෙන්න ඕනේ. කතාව තේරෙනවද? ස්පර්ශයයි අරයයි ලම්බයි. එතකොට මෙතන ස්පර්ශ ලක්ෂයක් වෙනවා නම් මේකට ලම්බ රේඛාව කියන්නේ මේ රේඛාව කොහේ හරි තමයි අරය වෙන්නේ. ඒ කියන්නේ කේන්ද්‍රය තියෙන්නේ මේක මත. ගාණේ දීලා තියෙනවා A සිට සෙන්ටිමීටර් 5ක් දුරින්. එහෙනම් කව කට්ටර බිඳුවේ තියලා 5 කියන පොයින්ට් එක අරගෙන මෙහෙම දිග අරගෙන A වල තියලා මෙහෙම කපනවා ඡාපයක්. එතකොට මේ A සිට මේ දුර 5ක් වෙනවා. A සිට 5ක් දුරින් අරේ 5යි නෙවෙයි කියන්නේ. A සිට 5ක් දුරින් ඕකේ නේද? මෙතන තමයි O තියෙන්න ඕනේ මේ. දැන් ඉතින් හරිනේ මේ කේන්ද්‍රයේ ඉඳන් ස්පර්ශ ලක්ෂය ආකාරව ස්පර්ශකයේ ලම්බ වෙනවා. දැන් මෙතන කව කට්ට තියන්න, මෙතන පැන්සල තියන්න. ඒතකොට මෙතන ස්පර්ශ ලක්ෂය වෙනවා. මෙන්න මෙහෙම වෘත්තයක් නිර්මාණය කරා. ඔන්න වැඩේ. කතාව තේරුණාද? A සිට 5ක් දුරින් නේ. A 5ක් අරගෙන A සිට කැපුවම මේ රේඛාව කැපෙන තැන තමයි කේන්ද්‍රය. ස්පර්ශයයි අරයයි ලම්බ සංකල්පය. කේන්ද්‍රය සිට ආකාර ස්පර්ශ කේන්ද්‍රයයි ස්පර්ශයයි ආකාරන ලක්ෂය ස්පර්ශයත් එක්ක ගත්තොත් අංශක 90යි. ඒ තියරියෙන් තමයි ඒක හිතුවේ. මෙතන ඉඳන් 5ක් එහෙම කතාවක් නෙමෙයි A සිට 5ක් දුරින් කියලා තමයි කියන්නේ. ඒතර මෙහෙම. ඒකට ඒ විදිහට තමයි හිතන්නේ.
හරි. ඊළඟට කියනවා APO සමච්ඡේදකය නිර්මාණය කර. APO. එතකොට මේ තියෙන කෝණයක්. කෝණයක් සමච්ඡේද කරන්නේ කොහොමද? මොකක් හරි කෝණයක් තියෙනවා. සමච්ඡේද කරන්නේ කව කට්ට මෙතන තියෙනවා. ඡාපයක් අඳිනවා. මෙතන කව කට්ට තියලා මේ ඡාපේ මෙහෙට කපනවා මේ ඡාපේ මෙහෙට කපනවා. මේක යා කරොත් මේක සමච්ඡේද වෙනවා. කෝණ සමච්ඡේදකයක්. එතකොට මෙන්න මේ කෝණය සමච්ඡේද කරන්න ඕනේ. කොහොමද කරන්නේ? කව කට්ට මෙතන තියලා මම මෙහෙම ඡාපයක් නිර්මාණය කරනවා. මෙතන තියලා මේ ඡාපේ මෙහෙට කපනවා. මේක මෙහෙට ගහන්න මේක කැපෙන තැන මෙහෙම යා කරොත් මේ කෝණය සමච්ඡේද වෙනවා. ඔන්න කෝණ සමච්ඡේදකය යන්දා. ඒ වෘත්තයේ ඡේදන වෙන ලක්ෂණ මෙන්න මෙතන Q කියලා ගත්තා. ඔන්න ඒකත් හරි. PO රේඛාව දික් කර PO මෙතන PO රේඛාව දික් කරනවා. හරි. PO රේඛාව දික් කර ඒ වෘත්තයේ හමු ලක්ෂ්‍ය T කියලා ගන්නවා. T. ඔන්න හරි. PQ රේඛාවට මෙන්න PQ රේඛාවට T සිට ලම්බයක් නිර්මාණය කරනවා. එතකොට මේ වන්න PQ රේඛාව මෙහෙ යන්නේ T කියන්නේ බාහිර ලක්ෂයක්. බාහිර ලක්ෂයක සිට රේඛාවට ලම්බයක්. කොහොමද? ලක්ෂයක් තියෙනවා රේඛාවක් තියෙනවා ලම්බයක් නිර්මාණය කිරීම. කොහොමද කරන්නේ අපි? කව කට්ට මෙතන තියලා මේ රේඛාව තැන් දෙකකින් කැපෙන්න මෙහෙම අපි ඡාපයක් ගහනවා. ඊට පස්සේ මෙතන කව කට්ට තුඩ තියලා මෙහෙට ඡාපයක් ගහනවා. මෙතන තියලා මෙතන ගහනවා. මේ ලක්ෂය මේක යා කරොත් මෙන්න මෙයාට ලම්බයක් නිර්මාණය වෙනවා. ඔන්න බාහිර ලක්ෂයක සිට ලම්බයක් නිර්මාණය කරන හැටි. බාහිර ලක්ෂයේ කව කට්ට තියලා පැන්සලෙන් මෙහෙම ඡාපයක් කපනවා මේ රේඛාව කැපෙන්න. මෙතන කව කට්ට තියලා මෙහෙ ඡාපයක්. මෙතන කව කට්ට කියලා මෙහෙ ඡාපයක් ගහුවොත් මේක යා කරොත් ලම්බ වෙනවා. හරිද ඒක? එතන මම බලන්න මෙතන T ලක්ෂය තියෙනවා. එතකොට මේ රේඛාව පොඩ්ඩක් මම දික් කරලා ගන්නම්. තැන් දෙකකින් කපන්න මෙහෙම ඡාපයක් ගහනවා. හරිද? එතකොට මම මෙහෙම තියලා කව කට්ට මෙහෙම ඡාපයක් ගහනවා. ඊට පස්සේ මේ ඡාපේ තියලා මම මේක මෙහෙට කපනවා. මේ ඡාපේ තියලා මේක මෙහෙට කපනවා. දැන් මේක යා කරන්න ඕනේ. දැන් ඒතකොට යාලා එක කියනවා එම ලම්බය Q හරහා යා යුතු බවට හේතු දක්වන්න. ඒ කියන්නේ මේ ලම්බය ඇත්තටම අපි හරියට ඇන්දොත් මේක Q හරහා යනවා. Q හරහා යනවා. ඒකට හේතුව තමයි මේ බලන්න මේක විස්කම්බයක්. මේක විස්කම්බයක්. එතකොට දැන් මෙතන ලම්බය යන්නේ ගම මේ කෝණය 90යි කියන්නේ මේකත් 90යි. මේ අර්ධ වෘත්තයක කෝණය විස්කම්බයක් මගින් පරිධිය හදන කෝණය කීයද? 90යි. එහෙනම් මේක 90ක් වෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන්න ඕනේ. මම හේතුව ලියනවා එන මොකද්ද? අර්ධ වෘත්තයක කෝණය 90 නිසා අනිවාර්යෙන් මේ ලම්බය Q හරහා යා යුතුයි. අර්ධ වෘත්තයක කෝණය 90ක් හින්දා මේ ලම්බය අනිවාර්යෙන් Q හරහා යා යුතුයි. ඔන්න ඔකයි ගන්න. මෙන්න මම ඇදලා තියෙනවා. මේකම තමයි. ඉතින් මේක වෙනම පැහැදිලි කරන්න දෙයක් නැහැ. AB රේඛා කන්දේ සෙන්ටිමීටර් 6 ලකුණු කරා. A හි සිට මං ගෙවුවා ඡාපයක්. ඒක O කියලා නම් කරා. ඡාපය උඩ මෙහෙම එන්න ඕනේ. ඔව්. ඊට පස්සේ ඔය මෙතෙන් තියලා මෙතන කව කට්ට තියලා වෘත්තය නිර්මාණය කරා. ඊට පස්සේ මේ හැදෙන කෝණය මෙන්න සමච්ඡේද කරලා තියෙනවා. මෙතන ඡාපයයි. මෙතන මෙහෙට ඡාපය ගහලා මේක යා කරා. ඊට පස්සේ මෙතන කැපෙන ලක්ෂ්‍ය Q මේ රේඛාව දික් කරා. වෘත්තය හමු වෙන ලක්ෂ්‍ය T කියලා නම් කරා. බාහිර ලක්ෂ්‍යයේ සිට මෙන්න මං ඡාපයක් ගහලා තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ද ඡාප දැන් නිර්මාණය කළා කැපෙන තැනයි මේක යා කරොත් මේක අංශක 90ක් වෙනවා. ඒකට හේතුව කියනවා මේ Q හරහා යන්න ඕන කියලා හේතු දක්වන්න කියලා. ඒක මම ලියනවා PT විස්කම්බය මගින් කේන්ද්‍ර පරිධි ආපතනය කරන කෝණය අංශක 90 නිසා Q හරහා යා යුතුයි කියලා කියවනම් ඉවරයි. right. හරි අපි 2023 24 පේපර් එකේ 9 වෙනි ගාන සාකච්ඡා කරන්න යන්නේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ගණනත්. වෘත්ත චතුරස්‍ර විතරක් නෙමෙයි වෘත්තයේ සම්බන්ධ ප්‍රමේයත් එක්ක සෙට් කරපු ගණනක් තියෙන්නේ. ගණන තියෙන්නේ මෙහෙම රූපයේ දැක්වෙන වෘත්තයේ C කේන්ද්‍රයේද AB විස්කම්භයක්ද වේ. මම මේ தත්ත්වය සාගයු ටික ලියලා තියෙන්නේ. අපි ඒනොට කමන්න අපි ලියවමු. AB විස්කම්භයක්ද වේ. P යන වෘත්තයේ මත පිහිටි ලක්ෂයකි. CD අරය AB ට ලම්බ වන අතර එය R හිදී PB ඡේදනය කරයි. P හිදී වෘත්තයේ ස්පර්ශකය සහ දික් කරන ලද CD Q හිදී හමුවේ Q සිට වෘත්තයට අඳින ලද අනෙක් ස්පර්ශකය වෘත්තය හමුවන්නේ S හිදීය. කියනවා රූපයේ ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කර PA යා කරන්න. එතකොට මේ ගානේ මේ දීලා තියෙන රූපය PA යා කරන්න කියනවා. මම P සිට A යා කරා. හරි. එතකොට මේ දත්ත ටික මේ දින මම ලියලා තියෙන්නේ වෘත්තයේ කේන්ද්‍රය C මේක C AB විස්කම්භයක් මෙන්න AB විස්කම්භය CQ AB ඊට ලම්බයි
CQ AB ට ලම්බයි PQ හා QS ස්පර්ශක වේ. PQ කියන එකයි QS ස්පර්ශක දෙකක්. PB හා CD ඡේදන ලක්ෂ්‍ය R වේ. PB CD මෙන්න මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය තමයි R විදිහට මම දාලා තියෙන්නේ. ඒතර පෙන්වන්න තියෙනවා සාධනය කළ යුත්තේ PACR වෘත්ත චතුරස්‍රයක් බව. PACR මෙන්න මේ පොඩි චතුරස්‍රය වෘත්ත චතුරස්‍රය කියලා පෙන්වන්න ඕනේ. QPR මෙන්න මේ කෝණය QRP මේ කෝණයට සමානයි කියලා. ඒ කියන්නේ මේක සමද්විපාද ත්‍රිකෝණයක්. හරි ඒක තව අහන්න හැබැයි RQS තොර මම මේක යා කරන්න වෙනවා RQS සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. හරි. ඒතර මේකේ වෘත්තයේ සම්බන්ධ ප්‍රමේය ගොඩක් තියෙනවා. අපි ඒක මතක් කරලා ගන්න යමු. ඒතර මේ බලන්න වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න ඕනේ. ඒතර වෘත්ත චතුරස්‍රයේ ලක්ෂණ මොනවාද? වෘත්ත චතුරස්‍රයේ ලක්ෂණ තමයි අපි නිකන් චතුරස්‍රයක් ගත්තොත් මොකක් හරි චතුරස්‍රයක් ගත්තොත් මේක වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් මෙන්න මේ සම්මුඛ කෝණ දෙකේ එකතු 180ක් වෙන්න ඕනේ. සම්මුඛ කෝණ දෙක 180ක් වෙනකොට අපි ගණිතයේ කියන්නේ පරිපූර්ණකයි කියලා. මේ කෝණ දෙකත් 180යි. දෙන්නේ 180යි කියලා පෙන්වනවා හරි එකතුව. එහෙම නැත්නම් චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙන්න ඕනේ. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් මෙයා වෘත්ත චතුරස්‍රයක් වෙනවා. වෘත්ත චතුරස්‍රයක් කියන එකේ තේරුම මෙන්න මේ ශීර්ෂ හතර හරහා වෘත්තයක් අඳින්න පුළුවන්. මෙන්න මේ ශීර්ෂ හතර හරහා වෘත්තයක් අඳින්න පුළුවන්. එතකොට මෙන්න මේ තියරි දෙකෙන් එකක් මම පෙන්වන්න ඕනේ. වෘත්ත චතුරස්‍රය කියලා පෙන්වන්න. හරි. එතකොට අපිට කියන්නේ PACR වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න කියලා. එයාලා දීලා තියෙනවා මේ කෝණය 90යි කියලා. එහෙනම් මෙන්න මේ කෝණ දෙක එකතු 180ක් නෙවෙන්න ඕනේ. එතකොට මේ කෝණය මම 90ක් කියලා පෙන්වුවා නම් මේ දෙක එකතු 180යි කියන්නේ මෙයා වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් මම දැන් try කරන්න ඕනේ මේ කෝණයේ අංශක 90යි කියලා පෙන්වන්න. දැන් බලන්නකෝ. මෙන්න AB කියන්නේ විස්කම්භයක්. එතකොට අර්ධ වෘත්තයක කෝණය කියලා එකක් තියෙනවා. වෘත්තයක් ඇන්දම මේක විස්කම්භයක් නම් මේකේ පරිධිය ආපාදනය කරන කෝණය අංශක 90යි. කියන්නේ අර්ධ වෘත්තයේ කෝණය අපි කියන්නේ ඔකට. විස්කම්භයක් මගින් පරිධිය ආපාදනය කරන පරිධිය හදන කෝණය අංශක 90යි. මේ බලන්න. AB කියන්නේ විස්කම්භයක් මෙන්න පරිධිය හදන කෝණය එහෙනම් මේ කෝණය 90යි. එතකොට මේ බලන්න මේක 90යි මේක 90යි මේ දෙක එකතු 180යි කියන්නේ PACR වෘත්ත චතුරස්‍රය. ඔන්න පළවෙනි තියරි පෙන්වන ක්‍රමය. හරි මම මේක විදිහටම ලියන්නම් ඈ. AB විස්කම්භයක් මේක පරිධිය හදන කෝණය මේක. එහෙනම් APB 90යි. මේක 90යි මේක 90යි කියන්නේ මේ දෙක එකතු 180යි කියන්නේ PACR වෘත්ත චතුරස්‍රය. එහෙනම් පළවෙනියටම ওই කතාව මම ලියන්න ඕනේ. හරි? මම දෙවෙනි එකත් ඔප්පු කරන විදිහ කියලා තුන්වෙනියත් කියලා විදිහවත්ම අතල ලියන්න. හරිනේ? ඒතර පළවෙනි එකේ කතාව ඔකයි මේ දෙක 180යි කියලා මම පෙන්නුවා. රයිට්. අපි දැන් පෙන්වන්න ඕනේ QPR කෝණය QRP කෝණයට සමානයි කියලා. ඒතර මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. හරි. දැන් බැලුවල්මට ඒක පේන්නේ නැහැ. හැබැයි අපිට මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. වෘත්ත චතුරස්‍රයක මොකක් හරි චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයිනේ. හරි. මේ බලන්න ඒ තියරිය මේකේ තියෙනවා මේ. මෙන්න මේක දාන තිතක් දාන කෝණය මේ වෘත්ත චතුරස්‍රයක් කියලා මම දැන් පෙන්වුවානේ. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය වෙනවා මේක. ඒක අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙන්න මෙයාට සමානයි. මම තිතක් දාන එක මම පස්සේ විධිමත්ම එක ලියනවා. මේ කෝණය මේකට සමානයි වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒක හරිනේ. right. ඊළඟට තියෙනවා ඒකාන්තර වෘත්තඛණ්ඩය කියලා කතාවක් තියෙනවනේ. මොකක්ද ඒ කතාව? වෘත්තයකට ස්පර්ශකයක් ගැහුවොත් මේ ස්පර්ශ ලක්ෂ්‍ය හරහා මෙහෙම ජයයක් ගැහුවොත් මේ ජයයෙන් පරිධිය ආපාදනය කරන කෝණය මෙන්න මේ කෝණය මේ ජයයි ස්පර්ශකය අතරයි කෝණයට සමානයි. ඔන්න කතාව. වෘත්තයක ස්පර්ශකයක් ගැහුවොත් ස්පර්ශක ලක්ෂයේ ඉඳන් මෙහෙම ජයයක් වෘත්තයට සෙට් කරලා මේ ජයයෙන් පරිධිය හදන කෝණය මෙන්න මේ කෝණය ජයයි ස්පර්ශකය අතර කෝණයට සමානයි. බලන්න ඒක මේකේ තියෙනවා. මෙන්න මේකේ ස්පර්ශකයක් කියනවනේ. මෙන්න ස්පර්ශ ලක්ෂය.
ඒ කරා යන GI මේ තියෙන්නේ. ඒ GIයෙන් පරිධිය හදන කෝණය මේ GIයෙන් පරිධිය හදන කෝණය මේක. මේ කෝණය නේ. ඒක ස්පර්ශකයයි GI අතර කෝණයට සමානයි. මේකට සමානයි. දැන් බලන්නකෝ මේ කෝණය මේකට සමානයි. මේ කෝණය මේකට සමානයි. මේක මේකට සමානයි. මේක මේකට සමානයි නම් මේ දෙන්න සමානයි. හරිද කතාව? මේක මේකට සමානයි. මේ කෝණය මේකට සමාන නම් අනිවාර්යෙන් මේ දෙන්න සමානයි. ඔන්න දෙවෙනි කතාව ඔප්පු කරන හැටි. ඔන්න අපි ඒකට අදහසක් ගත්තා. දැන් ඔයාලත් විභාග ගන්න හදන්න කලින් දල අදහසක් ගන්න. ප්ලෑන් එකක් ගහගන්න මෙහෙමයි වැඩේ කරන්න කියලා. ඒකට සුපිරියර් ගේම් එකක් ගහන්න පුළුවන්. හරිනේ? ඊළඟට අපිට තියෙන්නේ RQS සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක් කියලා පෙන්නන්න. කියන්නේ පාද දෙකක් සමානයි කියලා පෙන්නන්නනේ. මේ බලන්නකො ගාන පටන් ගන්නකොටම QP QS කියන්නේ ස්පර්ශක දෙකක් කියලා දීලා තිනවා එකම ලක්ෂ්‍ය. මේ Q ලක්ෂ්‍යයේ හරහා අඳින ස්පර්ශක දෙක. වෘත්තයකට බාහිර ලක්ෂයක සිට අඳින ස්පර්ශක දෙක දිගින් සමානයි. වෘත්තයකට බාහිර ලක්ෂයේ සිට අඳින ස්පර්ශක දෙක දිගින් සමානයි. මේක මේ කේන්ද්‍රයට යා කරලා මෙහෙම ත්‍රිකෝණ දෙක ගහම මේ දෙක අපි අංග සමයි කියලා මොලෙල් වල පෙන්නනවා. හරි? ඉතින් අපිට ඕනේ ඉන්නේ මේ තියෙන්නේ. මේ බලන්න එතකොට මේ ස්පර්ශක දෙක දිගින් සමානයි. හරිනේ? දැන් පොඩ්ඩකට කලින් පෙන්නුවා මෙන්න මේ PQR ත්‍රිකෝණයේ මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි කියන්නේ කෝණ දෙක සමානයි නම් ඉස්සරහින් තියෙන පාද දෙක සමානයි. සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයක්. කෝණ දෙක සමානයි නම් ඉස්සරහින් තියෙන පාද දෙක සමානයි. එතකොට මේ PQ දිග QR දිගට සමානයි. දැන් මට ආවා PQ දිග QS දිගට සමානයි කියන මේ තියරියෙන්. මේ PQ දිග QR දිගට සමානයි. QR එතකොට PQ දිග QS දිගට සමානයි. මෙයාට සමානයි මෙයාට සමානයි නම් අනිවාර්යෙන් මේ දෙන්න ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ මෙන්න මේ දෙන්න සමානයි. මේ දෙක සමානයි කියන්නේ QRS ත්‍රිකෝණය සමද්විපාදයි. හරිද කතාව? මේ බලන්න ආයෙත් PQ ස්පර්ශකයේ දිග QS ස්පර්ශකයේ දිගට සමානයි. ඉස්සෙල්ලා මේ කෝණ දෙක සමානයි කියලා පෙන්නපු හින්දා මේ ත්‍රිකෝණේ කෝණ දෙක සමාන හින්දා මේ පාද දෙක සමානයි. ඒ කියන්නේ මේ දිග මේ දිගට සමානයි. මේ දිග මේ දිගට සමානයි. මේ දිග මේ දිගට සමාන නම් මේ දෙක සමානයි. එතකොට මෙන්න මේ තියරියත් ඔප්පු කරලා ඉවරයි. අපි මේක විධිමත්ව දැන් මේක මකලා ලියමු. හරි. right මම ලියන්නම් කතන්දරේ. ඒතර ඉස්සරම මම වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නන්න ඕනේ. PACR. හරි මට පුළුවන් කෙලින්ම APB කෝණය 90යි කියලා ලියන්න. හේතුව ලියනවා අර්ධ වෘත්තයේ කෝණය. අර්ධ වෘත්තයේ කෝණය කියලා. එතකොට මේ කෝණය 90යි කියලා මම ලියව කරනවා. APB 90යි මේක අර්ධ වෘත්තයේ කෝණය. එතකොට දැන් බලන්න මේ දෙක 90යි මට ලියන්න පුළුවන් මෙහෙම. APB කෝණය ධන RCA කෝණය සමාන 180යි. චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකක් 180 කියන්නේ පරිපූර්ණක වෙලා. මට ලියන්න පුළුවන් එම නිසා කෙලින්ම APRC වෘත්ත චතුරස්‍රයකී කියලා. වෘත්ත චතුරස්‍රයකී. right ඔන්න පළවෙනි කතාව මම ලියලා ඉවරයි. මම එක කියලා දාමින්ද එක කියලා දාලා ලියන්න ඔන්න ඉවරයි වැඩේ. හරිනේ? මේ කෝණ දෙක එකතු 180යි කියලා ලිව්වා. ඒ කියන්නේ මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක්. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය හතර අවශ්‍ය නම් මේ ලක්ෂ්‍ය හතර හරහා මට වෘත්තයක් නිර්මාණය කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඔය තමයි කතාව. ඒතර පළවෙනි එක හරි. දෙවෙනි කොටස මම ලියනවා මෙන්න මෙහෙම. මේ කෝණය මේකට සමානයිනේ. මොකක්ද ඒක? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය කියලා ලියනවා. කවුද කෝණය? අපි ලියන්න අපිට පෙන්වන්න තියෙන්නේ QPR එන හැම ලියමු. Q මේ දෙවෙනි අවස්ථාව QPR කෝණය සමානයි PAC කෝණය. PAC කෝණය මම ලියනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියලා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියලා. හරිනේ? ස්පර්ශකයේ මේක, GI මේක, ඒක අතර කෝණය GI මගින් පරිධිය හදන කෝණයට සමානයි. එහෙනම් මේ කෝණය මේකට සමානයි. ඊළඟට මම ලියනවා මේ කෝණය මේකට සමානයි කියලා. කවුද? QRP කෝණය. QRP කෝණය සමානයි කාටද? PAC කෝණය. PAC කෝණය මම කියනවා වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රයේ අපි ලියමුකෝ පාදයක් දික් කිරීම කියලා භාගයක් ලියනවා.
එතකොට මේක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෝණයට සමානයි. වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඔන්නේ කතාව. මේ බලන්න මේ 9 වසර ප්‍රත්‍යක්ෂ කතාව මේ තියෙන්නේ මේ. මෙයා මෙයාට සමානයි. එයාම එයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. එයාම මෙයාට සමාන නම් මේ දෙන්නා නිකම්ම සමාන වෙනවා. එම නිසා QPR කෝණය QRP කෝණයට සමානයි. ඔන්න දෙක කොටසක් මම උපු කරලා ඉවරයි. දෙක. දැන් තියෙන්නේ මේක සමද්විපාද කතාව ලියන්න. හරිනේ? මම මේ දෙක මකලා ලියන්න ඊට ටික. හරි. දැන් මට තියෙනවා සමද්විපාද කියන්නේ. මම කෙලින්ම ලියනවා PQ දිග සමානයි QS දිග. බාහිර ලක්ෂයක සිට ස්පර්ශ. බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දිගින් සමානයි. ඔන්න තියරිය. බාහිර ලක්ෂයක සිට වෘත්ති රඳින ස්පර්ශක දෙක දිගින් සමානයි. දැන් මට ඉස්සෙල්ලා ලියන්න පුළුවන් දැන් මේ කෝණය මේකට සමානයි කියලා ඔප්පු කරපු ඉඳන් මේක සමද්විපාදයි කියලා ලියන්න පුළුවන්. PQR ත්‍රිකෝණය සමද්විපාද. පාද නිසා සමද්විපාද නිසා. දැන් පෙන්නුවා අපි පොඩ්ඩක් කලින් PQ දිග සමානයි QR දිගට. හරිනේ? දැන් පෙන්නපු තීරිය. PQ දිග QR දිගට සමානයි. දැන් මේ බලන්න මේකෙත් PQ QS සමානයි. එම PQ ම QR ට සමානයි. එහෙනම් QS QR ට සමානයි ප්‍රත්‍යක්ෂ වලින්. එම නිසා QS සමානයි QR. QS දිග QR ට සමානයි. මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි කියන්නේ මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි කියන්නේ මොකක්ද? සමද්විපාද ත්‍රිකෝණය. එම නිසා මට ලියන්න පුළුවන් QRS සමද්විපාද වේ. සමද්විපාද වේ. ඔන්න 9 වෙනි ගැටලුව විසඳන ආකාරය.